ස්ටුඩන්ට් හෝ වර්ක් වීසා එකක් මගින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න බොහෝ දෙනෙක්ට PR එකක් අයදුම් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. අද ඔබව අපි දැනුවත් කරන්න යන්නේ ඕස්ට්‍රේලියාවලට PR අයදුම් කරන්න පහසුම සහ ශීඝ්‍රයෙන් PR ඇප්ලයි කිරීමේ හැකියාව සහ PR එකක් සක්සස් කර ගැනීමේ හැකියාව අඩු වෙලා තියෙන ශේෂ්ත්‍ර මොනවද කියන එක සම්බන්ධවයි. අවදානම අඩුම සහ PR අවස්ථා වැඩිම ශේෂ්ත්‍ර ලෙස රෙජිස්ටර්ඩ් නර්ස්, මෙහිදී සියලු මාංශවල රෙජිස්ටර්ඩ් නර්ස්ලාට ජෙනරල් ප්‍රැක්ටිෂනර්ස්, ඒ කියන්නේ වෛද්‍යවරු, ඔස්ට්‍රේලියන් මෙඩිකල් කවුන්සිල් එකේ රෙජිස්ටර්ඩ් වෛද්‍යවරයෙක් නම් ඔවුන්ට ඉහළ නිපුණතා සහිත ට්‍රේඩ් ඔකියුපේෂන්ස්, උදාහරණයක් විදිහට ගත්තොත් කාපෙන්ටර්, ඩීසල් මැකැනික්, ඔටෝමොබයිල් ටෙක්නීෂියන්, වෙල්ඩර්, ෆිටර් මේ වගේ ජොබ්. ඊට අමතරව ඉංජිනීරින් සෙක්ටර් එක ගත්තොත් එක්සැම්පල් එකක් විදිහට ස්ට්‍රක්චරල් ඉංජිනියර්, මෙකැනිකල් engineer, civil engineer, education sector එක ගත්තොත් early childhood teacher, secondary school teacher, ඊට අමතරව physiotherapist මේ වගේ ඔස්ට්‍රේලියාවල high demanded job category එකක qualified කෙනෙක් නම් ඔබට student visa එකක් apply කරලා හෝ work visa එකක් apply කරලා PR එකකට යන්න සහ PR එක success කරගන්න තවමත් හැකියාව තියෙනවා. තවමත් ඔබ demanded field එකක ඉන්නවා නම් ඔබට ඔස්ට්‍රේලියාවේ PR සීනය සැබෑ කරගැනීමේ හැකියාව තියෙනවා. මේ එකම PR අවස්ථා ශීඝ්‍රයෙන් පහළ බැහැලා තියෙන අඩු වෙලා තියෙන රැකියා ශේෂ්ත්‍ර ගත්තොත් ප්‍රමුඛතාවයක් හම්බ වෙනවා බේසික් IT ඔකියුපේෂන්ස් වලට. රීසන්ට් අවුරුදු කිහිපයක් ඇතුළත ලොකු ඩිමාන්ඩ් එකක් තිබුණු ෆීල්ඩ් එකක් තමයි IT කියන්නේ. හැබැයි මේ වෙනකොට IT ශේෂ්ත්‍රයේ ගොඩක් ඔකියුපේෂන්ස් වලට, ඔප්ෂන්ස් වලට, ඔපචුනිටිස් වලට ෆිල් කරගන්න පුළුවන් තරමට වෘත්තිකයන් ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාව තුළ ඉන්න නිසා ඒගොල්ලන් ගොඩක් වෙලාවට ස්කිල් මයිග්‍රේෂන් හරහා ගන්න ප්‍රමාණය ටිකක් අඩු කරලා තියෙනවා IT සෙක්ටර් එකේ ගොඩක් ජොබ් මේ වෙනකොට. උදාහරණයක් විදිහට software engineer, developer programmer, analyst programmer, network analyst වගේ රැකියාවලට මේ වෙනකොට තියෙන ඩිමාන්ඩ් එක සීග්‍රේන් පහළ බැහැලා තියෙනවා. එතනදී ඔබ IT ශේෂ්ත්‍රයේම තෝරගන්න කැමති කෙනෙක් නම් ඕස්ට්‍රේලියාව වගේ රටකට මයිග්‍රේට් වෙන්න ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ. සයිබර් සිකියුරිටි වගේ ඕස්ට්‍රේලියාවල මේ වෙනකොටත් ෂෝටේජ් එකක් තියෙන රැකියා අංශයක් තෝරගන්න. ඊට අමතරව ගත්තොත් ගොඩක් ලංකාවේ ෆයිනෑන්ස් ඇන්ඩ් අකවුන්ටන්සි ෆීල්ඩ් වල ඉන්න අය ඇප්ලයි කරපු ජොබ් එකක් විදිහට ජෙනරල් අකවුන්ටන්ට් කියන ජොබ් එක ගන්න පුළුවන්. දැනට ජෙනරල් අකවුන්ටන්ට් කියන්නේ ඊටාම වේගෙන් PR ඇප්ලයි කිරීමේ හැකියාව පහළ බහින ජොබ් එකක්. මෙතනදී ව්‍යතිරේකයන් විදිහට ඔබ ෆයිනෑන්ස් හෝ අකවුන්ටන්සි සෙක්ටර්ස් වල ඉන්නවා නම් ඔබට පුළුවන් බුද්ධිමත් වෙන්න එක්ස්ටර්නල් ඔඩිටර් කෙනෙක්, ඉන්ටර්නල් ඔඩිටර් කෙනෙක් හෝ ටැක්සේෂන් අකවුන්ටන්ට් කෙනෙක් විදිහට ඔබේ ක්වොලිෆිකේෂන්ස් හදාගෙන ඕස්ට්‍රේලියාවලට ඇප්ලයි කරන්න. එහෙම වුණොත් ජෙනරල් අකවුන්ටන්ට් කෙනෙක් තරම ඔබට අපහසුවකට ලක් වෙන්න වෙන්නේ නැහැ PR එකක් ඇප්ලයි කිරීමේදී. ඒ වගේමයි බේසික් ඇඩ්මිනිස්ට්‍රේෂන් රෝල්ස් සහ හොටෙල් මැනේජර් වගේ සත්කාරක අංශීය රැකියාවලටත් ඉදිරියේදී PR ඇප්ලයි කරලා සක්සස් වෙන ප්‍රමාණය සහ PR ලබා දෙන ප්‍රමාණය ඉතාමත් අඩු වේවි. PR එකකට යන්න පුළුවන්ද? කොහොමද ඕස්ට්‍රේලියාව ඇතුළත තියෙන ජොබ් ඩිමාන්ඩ් එක සහ ඔපචුනිටිස් ප්‍රමාණය කොහොමද කියන එකත් එක්ක හොඳ අධ්‍යයනයක් එක්ක ඔබ ඇප්ලයි කරලා යුතුයි. ස්ටුඩන්ට් වීසා එකක් හෝ වර්ක් වීසා එකක් ඉදිරියේදී ඕස්ට්‍රේලියාවට ඇප්ලයි කරනවා නම් වර්ක් පර්මිට් එකක් හෝ ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරද්දී ඔබට රට ඇතුලේ සෙටල් වෙන්න සහ ගැටලුවක් නැතුව PR එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඩිමාන්ඩඩ් කැටගරීස් වල ඉන්න ක්වොලිෆයිඩ් අයට තමයි අපි බොහෝ දුරට උදව් කරන්නේ. ඔබේ වර්ක් වීසා එක ඇප්ලයි කරන්න, ස්ටුඩන්ට් වීසා එක ඇප්ලයි කරන්න. ඒ ඉදිරියටත් එහෙමමයි. තව දුරටත් ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ් වල ඔබ ඉන්න කෙනෙක් නම් කිසිම පැකලීමකින් තොරව අපිට කතා කරන්න ඔබේ වර්ක් වීසා එක ඇප්ලයි කරගන්න හරි විදිහට, ඔබේ ස්ටුඩන්ට් වීසා එක හරි විදිහට ඇප්ලයි කරන්න අපි ඔබට උදව් වෙන්න සූදානමින් ඉන්නවා.